යම් ශක්තියක් හැකියාවක් තිබුණා නම් අපි හිතන්නකො අවුරුදු 50යි කියලා එක. ඒක කිසිම ක්‍රමයකින් අවුරුදු 51ක් කරන්න බෑ කියනවා. කිසිම ක්‍රමයකින් බෑ. ඒ තමයි දීගායු කුමාරයා ස්වාමීන් වහන්සේ අවුරුදු 7න් මැරින්න හිටපු කෙනා අවුරුදු 120ක් ජීවත් වුණා. ඒ මොකක්ද දන්නවද ඒ කළා තියෙන්නේ? අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛම් බලන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩෙනවා කියලා කියවනේ. තේරවාද නිර්වචනය මතක තියාගන්න. වර්ණ සැප බල වැඩෙන්න පුළුවන්. නොතිබිච්ච වර්ණ සැප බල වැඩෙන්න පුළුවන් ගරු මේ පින් කරනකොට. විශේෂයෙන් වැඩිහිටියන් වඳිනකොට. ආයුෂය වර්ධනය වෙන්නේ කෙසේද? කර්මයෙන් ලැබිච්ච ආයුෂය කිසිම ක්‍රමයකින් වර්ධනය කළ නොහැක. මොකද කර්මය කරලා ඉවරයි පින්වතුනි. ඒ කර්මය දැන් විපාක දෙන්න පටන් අරන්. ඒකට අය මේ ඇඩ් කර පාටිෂන් කර ඒක වර්ධනය කරන්න බෑ. කොහොමද මේ අතීතයේ කරපු කර්මය මම දැන් මේ අද කර්ම කර වර්ධනය කරන්නේ? එහෙම අර පොඩ ඒකට එකතු කර ඒකේ කැපැසිටි වැඩි කරනවා වගේ එකක් නෙවෙයි. දැන් කාර් එක නම් තෙල් ටිකක් දාලා දුවනවා, තව ටිකක් දානවා. එහෙම කරන්න බෑ කර්මයට. ඒ කර්මය දැන් විපාක දෙන්න පටන් අරන්. මේකට අය මොනවත් මේකේ ආයුෂය වැඩි කරන්න, කැපැසිටි වැඩි කරන්න බෑ. ඒකට බාධා කරන්න පුළුවන්. ඒක යම් ක්‍රමයකට ප්‍රබල කරවන්න පුළුවන්. නමුත් ආයුෂය ඒකේ මේක වැඩි කරන්න බෑ. විපාක දෙන කාල පරිච්ඡේදය දිනු කරවන්න බෑ. ඒකට උදව් කරන්න පුළුවන් වෙන ක්‍රමවලින්. එතන මොකක්ද දීගායු කුමාරයාට උනේ? එතුමාට තිබුණා 120ක ආයුෂයක්. හැබැයි වෙන කර්ම ඉදිරිපත් වෙලා බාධක තිබුණයි 120 ගෙවන්න බැරි වෙන්න. ඒවා ඉවත් කරන්න පුළුවන් පින් කරලා. ඒවා ඉවත් කරත හැකි. ඒ කියන්නේ යාට තිබුණා අවුරුදු 7න් මැරෙන්න කර්මයක්. ඒ කර්මයට පිරිත් කියලා එහෙම කරලා ඉවත් කරගෙන යා 120ක් හිටියා. නමුත් උපත්තිදායක කර්මයේ තිබුණේ අවුරුදු 7යි නම්, මාස 8යි නම්, අවුරුදු 5යි නම්, අවුරුදු 20යි නම් ඒක මාසයකින්වත් දිනු කරන්නට බෑ.